ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා අපේ කොස්මෝස් බස් YouTube channel එකට. ඉතින් අද මං ඔයාලට කියලා දෙන්න හදන්නේ අපේ සිස්ටම් එකේ තියෙන master items කියන ෆන්ක්ෂන් එකෙන් කොහොමද වැඩ කරන්න කියලා. මේක ඔයාලගේ වැඩවලට ගොඩක් උදව් වෙන ෆන්ක්ෂන් එකක්. ඉතින් අපි බලමු කොහොමද මේක වැඩ කරන්න කියලා. මේක අයිති වෙන්නේ අපේ ඉන්වෙන්ට්‍රි කියන කැටගරිය එකට. අපි මුලින්ම ඉන්වෙන්ටරි කියන කැටගරයකෙන් මේ මාස්ට අයිටම්ස් කියන ෆංක්ෂන් එක තෝරගන්නවා. ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි මේක පෙන්නන්නේ. එතකොට මං ඔයාලට පෙන්නන්න මේකෙන් කොහොමද ඔයාලගේ වැඩ කටයුතු කරගන්න කියලා. ඉතින් ඔයාලට මෙතන එක අයිටම් එකක් සිලෙක් කරගන්න ඕන නම් හොයාගන්න ඕන නම් මෙතන අයිටම් කෝඩ් එකෙන් හෝ නමෙන් මෙතන සර්ච් කරලා හොයාගන්න පුළුවන්. ඒ වගේම මෙතන ස්ටොක් එකට ඔයාලා දැනට ඇඩ් කරලා තියෙන හැම අයිටම් එකක්ම මෙතන පෙන්නනවා. එතකොට මේකේ මොනවා හරි අයිටම් එකක් දැනට ඇඩ් කරලා තියෙන අයිටම් එක නමක් හරි කෝඩ් එකක් හරි ප්‍රයිස් එකක් හරි මොනවා හරි චේන්ජ් කරගන්න ඕන නම් ඔයාලට මේ මාස්ටර් අයිටම්ස් කියන පේජ් එකකින් චේන්ජ් කරගන්න පුළුවන්. මුලින්ම මෙන්න මෙතන මේ පැන්සලක් වගේ අයිකන් එකක් ඔයාලට පේන ඇති. මෙන්න මේ අයිකන් එක ක්ලික් කරාම ඔයාලට මේ හැම එකක්ම එඩිට් කරන්න දෙනවා. එතකොට මෙතනින් ඔයාලට ඉමේජ් එකක් වුණත් මේ අයිටම් එකට ඇඩ් කරගන්න පුළුවන්. එතකොට කැටගරි වයිස් මොන හරි කරනවා නම් මෙතෙන් ඔයාලට හදලා තියෙන කැටගරි එකක් වුණත් ඇඩ් කරගන්න පුළුවන්. ඇඩ් කරලා ඉවරුණාට පස්සේ මෙන්න මෙතන හරි ලකුණ දැම්මාම ඔයාලට ඒක ඔයාලා අප්ඩේට් කරපු ටික අප්ඩේට් වෙනවා. ඒ වගේම මෙතන තව ප්‍රයෝජනයක් තමයි ඔයාලගේ ෂොප් එකේ අයිටම් වලට බාකෝඩ් print කරගන්න ඕන නම් මේ සිස්ටම් එකෙන්ම ඔටෝ ජෙනරේට් කරලා දෙන බාකෝඩ් එක ඔයාලට print කරගන්න පුළුවන්. අපි මේකේ printed options ගොඩක් දීලා තියෙනවා. ඒ කියන්නේ ඔයාලගේ ස්ටිකර් සයිස් එක සයිස් එකට ඒ වගේම කෝඩ් එක නේම් එක පමණක් ඒ වගේම නේම් එකයි ප්‍රයිස් එකයි විතරක් ඔයාලට print වෙන්න ඕන නම් බාකෝඩ් එකත් එක්ක ඒ හැම ෆන්ක්ෂන් එකකටම අපි වෙන වෙනම හදලා තියෙනවා මෙතන dimensions. ඔයාලට මෙතනින් අවශ්‍ය විදිහට සිලෙක්ට් කරගෙන බාකෝඩ් ස්ටිකර්ස් print කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මෙන්න මේ ස්ටොක් එකේ තියෙන හැම ඩීටේල් එකක්ම ඔයාලට මෙතනින් Excel එකක් විදිහට PDF එකක් විදිහට උනත් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට ස්ටොක් එකට බඩු එන්ටර් කරද්දි මෙන්න මේ add item කියන ෆන්ක්ෂන් එකෙන් ගිහිල්ලා ඔයාලට ටෙක්ස්ට් ෆයිල් එකක් විදිහට ඔක්කොම අයිටම්ස් ටික එකවර වුණත් ඇඩ් කරන්න පුළුවන් සිස්ටම් එකට. එතකොට ස්ටොක් එන්ටර් කරන්න උනත් කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයාලට ඉක්මනින් පහසුවෙන් මේ වැඩ ටික කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි අපේ master items කියන ෆන්ක්ෂන් එක ඔයාලගේ වැඩ පහසු කරගන්න උදව් වෙන්නේ.